මේ වීඩියෝ එකෙන් කියන හදන්නේ අපිත් එක්ක වැඩ කරන ඔබට ඔබ කරන වැඩවලට ලැබෙන වැටුපට අමතරව ටීම් කමිෂන් එක එකතු වෙන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ඇයි මෙහෙම කමිෂන් එකක් බෙදෙන විදියක් අපි සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවා කොරෝනා අවධියේ ඇති වූ ඩොලරේ ඉහළ යාම හේතුවෙන් අපි මේ ක්‍රමවේදය නිර්මාණය කළ බව. මේක නිර්මාණය කිරීමේදී අපිට ඕනේ ඉතා අඩු වියදම් ප්‍රචාරණ ක්‍රමයක්. උදාහරණයක් විදිහට ව්‍යාපාරිකයෙක් සෝෂල් මීඩියා හරහා රුපියල් 3000ක වියදමක් කරලා ගන්න ප්‍රතිඵලය අඩුම තරමේ රුපියල් 1500කින් අපිට දෙන්න පුළුවන්කම තිබිය යුතුයි. එතකොට තමයි අපිට වැඩ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට අපි මුහුණ දුන්න ගැටලු උනේ අවශ්‍ය රීච් එක ලබා ගන්න ගොඩක් දෙනෙක් මේක කරන්න ඕනේ. කොහොමද මේ වගේ පොඩි මුදලක් ගොඩක් දෙනෙක්ට හොඳ ඉන්කම් එකක් එන විදිහට බෙදලා දෙන්නේ? ඊළඟ ප්‍රශ්න තමයි අපි මුහුණ දුන්න පිරිස කොහොමද හොයාගන්නේ කියන එක. මේ ප්‍රශ්න සියල්ලටම හරියන විදිහට තමයි අපි මේ ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ. මේ වන විට අපේ ආයතනය ආරම්භ කරලා වසර 3කට ආසන්න වෙනවා වගේම මේ වන විටත් අපෙන් හොඳ වැටුප් ලබන විශාල පිරිසක් ඉන්න එක ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. ඉතින් අපි බලමු ටීම් එක හරහා ඔබට කමිෂන් ලැබෙන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු ඔබේ ටීම් එකට ඇතුළත් වෙන පිරිස කවුද කියලා. ඔබෙන් පස්සේ පහළ කණ්ඩායම් 3ක පිරිස ඔබේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. මෙතනදී A කියලා කියන්නේ ඔබ කියලා හිතමු. මෙතනදී B කියන්නේ ඔබ ආයතනයේ හඳුන්වලා දුන්න ටීම් එක. මේ B කියන කණ්ඩායම හදන්න විතරයි ඔබ මහන්සි වෙන්න ඕනේ. අපි මේකට සම්බන්ධ වෙන්න හෝ සම්බන්ධ වුණයින් පස්සේ හෝ නැත්නම් ජීවිත කාලය පුරාවටම හෝ කිසිදු මුදලක් අපේ සමාජිකයන්ගෙන් අය කරන්නේ නැහැ. ඒ නිසා හරියට වැඩ කරන කෙනෙක් දැනුවත් කරලා ඔයාගේ ටීම් එකට සම්බන්ධ කරගන්න එක ඉතාම පහසුයි. ඒ වගේම තමයි ඔවුන්ට බඩු විකුණන්න, බඩු ගන්න වගේ දේවල් අපි කියන්නේ නැහැ. කරන්න තියෙන්නේ දෙන වැඩ ටික කරලා වැටුප් ලබා ගන්න විතරයි. හරි. දැන් මෙතන මම ඉස්සෙල්ලා කිව්වාගේ A කියලා කියන්නේ ඔබ කියලා හිතමු. ඔබ හදාගන්න කණ්ඩායම B. B හදාගන්න කණ්ඩායම C. C කියන පිරිස හදාගන්න කණ්ඩායම තමයි D. හිතන්නකෝ එක්කෙනෙක් 10 දෙනෙකුට මේක හඳුනා දෙනවා කියලා. හිතන්න ඔබ A. ඔබ නිර්මාණය කරන කණ්ඩායමට හොඳට වැඩ කරන 10 දෙනෙක් ඇතුළත් කරගන්නවා කියලා. එතකොට A කණ්ඩායම B. B කියන කණ්ඩායමේ 10 දෙනා තවත් හොඳට වැඩ කරගෙන 10 දෙනෙක් එකතු කරනවා. A කණ්ඩායම C. එතකොට A කණ්ඩායමේ 100 දෙනෙක් ඉන්නවා. ඒ 100 දෙනා ඊළඟ කණ්ඩායම හදාගත්තෙන් පස්සේ ඒ කණ්ඩායමේ 1000ක් දෙනෙක් ඉන්නවා. ඒ කණ්ඩායම D. එතකොට A කියන්නේ ඔබ, B කියන කණ්ඩායමේ 10 දෙනයි, C කියන කණ්ඩායමේ 100 දෙනයි, D කියන කණ්ඩායමේ 1000ක් දෙනෙක් ඉන්නවා. ඔක්කොම ඔබ නැතුව 1110ක් ඉන්නවා. හරි. දැන් අපි බලමු ඔබට ටීම් එකේ කමිෂන් එකතු වෙන්නේ කොහොමද කියලා. මේ ඉන්න හැම කෙනාම කරන හැම වැඩකටම ඔබට කමිෂන් එකක් ලැබෙනවා. එක් වැඩකට ලැබෙන කමිෂන් එක අඩුයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එක්කෙනෙක් වැඩ 20කට වඩා දවසට කරනවා. ඒ වගේම කණ්ඩායමේ සමාජිකයන් වැඩි නිසා පොඩි කමිෂන් එකක් වගේ පෙන්වන්නට ලොකු මුදලක් එකතු වෙනවා. කමිෂන් එක රුපියල් 2, රුපියල් 5 ගෙවන වැඩ පවා අපි දිනපතා ලබා දෙනවා. හරි. අපි උදාහරණයකට ගමු පොඩි මුදල ගෙවන වැඩ එකකින් විතරක් ඔබට කමිෂන් එක කීයක් ගෙවනවද කියලා. උදාහරණයක් විතර ගමු Facebook post සහ like කරන එක. දිනකට එක්කෙනෙකුට වැඩ 20කට වඩා අපි ලබා දෙනවා. උපරිම දවසට ඒ වැඩ 20 කරන්න විනාඩි 15ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. මේ සඳහා අපි 750ක මුදලක් ගෙවනවා. ඒ වගේම පහළ සමාජිකින් ඕනම කෙනෙක් කරන එක පෝස්ට් හෝ ලයික් එකකට ඔබට 10ක් බැගින් එකතු වෙනවා. කමිෂන් එක 7 වලින් වුණාට එකතු වෙන ගාණ ලොකුයි. පහලින් අපි කියලා දෙන්නම් ඒක ලොකු මුදලක් වෙන්නේ කොහොමද කියලා. මේ උදාහරණයට ගන්නේ අපි පොඩි ගාණ ගෙවන වැඩේ. කමිෂන් එක රුපියල් 2, රුපියල් 5 ගෙවන වැඩක් තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් සමාජිකයින් කරන එක වැඩකට ඔබටත් රුපියල් 2, රුපියල් 5 ගෙවන වැඩක් තියෙනවා. පොඩිම කමිෂන් එක ගෙවන එක උදාහරණයක් විදිහට ගත්තාම ඔයාලට හිතා ගන්න පුළුවන් අනිත් වැඩ කරයින් පස්සේ කොහොම වැටුපක් මාසයේ අවසානයේට ලැබෙයිද කියලා. හරි. දිනකට අපි එක් සමාජිකයෙකුට මේ පොඩි වැඩ වලින් විතරක් වැඩ 20කට වඩා ලබා දෙනවා. ඒක අනිවාර්යයි. අපි වැඩ 20කට වඩා ලබා දෙනවා දවසකට. එතකොට එක් වැඩකට 10ක් ගෙවනවා නම් එක් සමාජිකයෙක් වැඩ 20ක් කළා කියලා හිතමු. එක් සමාජිකයෙක්ගෙන් විතරක් ඔබට රුපියල් 2ක මුදලක් එනවා දවසකට. එතකොට උඩින් කියලා දුන්න ටීම් එකේ ඔබ හැර 1110ක් ඉන්නවා. ඔබේ ටීම් එකෙන් එතකොට එක් සමාජිකයෙකුට රුපියල් 2 ගානේ ඔබට දිනකට රුපියල් 2220ක් එකතු වෙනවා. එතකොට මාසේ දවස් 30ක් නම් මාසය තුල සම්පූර්ණ මුදල රුපියල් 66600ක් පමණ ඔබට එකතු වෙනවා.
නැවත නැවත මතක් කරනවා මේ රුපියල් 67600 එන්නේ පොඩි ගාණ ගෙවන එකම එක වැඩකින් විතරයි. අනෙක් වැඩවලට මීට වඩා වැඩි කමිෂන් එකක්, ඒ කියන්නේ රුපියල් 2 සහ රුපියල් 5 ගෙවන අනෙක් වැඩවලින් නිකමට හිතන්න කොහොම කමිෂන් එකක් ලැබෙයිද ඔබට? නිවැරදිව ඉවසීමෙන් වැඩ කළොත් රුපියල් ලක්ෂය ඉක්මවන්න ලොකු කාලයක් යන්නේ නැහැ. ඉවසීමෙන් වැඩ කරන්න කියන්නේ ඇයි? ඔයාලගේ කණ්ඩායමේ 10 දෙනෙක් හිටියත් 20 දෙනෙක් හිටියත් 30 දෙනෙක් හිටියත් එක්කෙනෙක් හිටියත් අපි කොහොමත් ඒ කෙනා වැඩ කරන කමිෂන් එක ඔබට ගෙවනවා. ඒ වගේම තමයි ඉවසීමෙන් වැඩ කරන්න කියන්නේ කණ්ඩායමක් හැදෙන්න පොඩි කාලයක් යන නිසා. ඔබ මහන්සි වෙන්නේ ඔබේ කණ්ඩායම හදන්න විතරයි. ඉතිරි කණ්ඩායම් දෙක නිකම්ම හැදෙනවා. නමුත් පොඩි කාලයක් යනවා. උදාහරණයක් විදිහට ඔබට ඔබේ කණ්ඩායමේ 10 දෙනෙක් සම්බන්ධ කරන්න සති දෙකක් ගියා කියලා හිතමුකෝ. ඒ වගේම තමයි අනිත් කණ්ඩායම් දෙක හැදෙන්නත් සති දෙක බැගින් තව සති 4ක් යනවා. ඒ කියන්නේ ඔබ වැඩේ පටන් අරන් හොඳ කමිෂන් එකක් එකතු වෙන්න අවම සති 6ක්වත් කාලයක් යනවා. ඒ කියන්නේ පටන් අරන් සති 6කින් පස්සේ වගේ තමයි හොඳ කමිෂන් එකක් එකතු වෙන්න පටන් ගන්න. එතන ඉඳන් හැම මාසෙම ඉස්සරහට කමිෂන් වැඩි වෙගෙන යයි. ඒ වගේම ඔබේ කණ්ඩායමේ 10 දෙනෙකුට වඩා ඕනෑම ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න පුළුවන් නිසා ඊට වඩා ඉක්මනට ඉන්කම් එක වැඩි කරගන්න අය ඕන තරම් ඉන්නවා. ඒකයි කියන්නේ මේ ක්‍රමය තේරුම් ගන්න. හොඳට වැඩ කරන පිරිසක් ටීම් එක විදිහට හදලා ඉවසීමෙන් සති 6ක් විතර බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඔබට තේරෙයි දවස ඔයාගේ කමිෂන් එක එකතු වෙන ප්‍රමාණය වැඩි. ඒකයි කියන්නේ මේ ක්‍රමය තේරුම් අරන් හොඳට වැඩ කරන පිරිසක් ටීම් එක විදිහට හදලා උපරිම සති 6ක් යනකම් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. සම්බන්ධ වෙන හැමෝම පෝස්ට් ලයික් වගේ දේවල් මාසෙ තුල ලබා දෙන වැඩවලින් 80ක් කම්ප්ලීට් කරන්න ඕන නිසා ඔයාගේ ඉන්කම් එක දවසින් දවස වැඩි වෙන විදිහ ඔයාටම බලා ගන්න පුළුවන් වෙයි. ඉවසීම එක්ක කැපීම තියෙන ඕනම කෙනෙකුට උපරිම සති 6ක් යද්දී ප්‍රතිඵල ලැබෙනවා අනිවාර්යයි. අද සම්බන්ධ වෙලා හෙට ලක්ෂ ගණන් ඕන අය සම්බන්ධ වෙන්න හෝ සම්බන්ධ කරගන්න එපා. ඉවසීමෙන් මේ ක්‍රමය තේරුම් ගන්න ඉස්සරහට යන්න. අමතර ආදායමක් නැතුව ඔබ අවුරුදු කීයක් ඉන්නේ නැද්ද? ඒ නිසා ඒ වගේම මේ වැඩේ පටන් අරන් සති 6ක් ඉවසන්න පුළුවන් නේද? සත 5ක ආර්ජනයක් නැතුව මුදල් ගෙවන්නේ නැතුව සුපිරි ඉන්කම් එකක් හදලා දුන්න ශ්‍රී ලංකාවේ එකම ආයතනය අපි. ඒක මේ අවුරුදු 3 තුල අපි ඔප්පු කරලා ඉවරයි. ඔබට ජය.